රතන විසුද්ධි පොඩිවේද හාමුදුරුවෝ විසින් සිදු කරපු සවිශේෂම කටයුත්තත් පිළිබඳව දැනුවත් කිරීමකුත් කරනවා. විශේෂයෙන්ම ඔබ දර්ශන දකින්නවා ඇති අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මූල්‍යමය විශාල මූල්‍යමය දායකත්වයක් යටතේ සිදුවන්නා වූ සවිශේෂිතම පින්බර කටයුත්තක් තමයි චෛත්‍ය රාජාණන් වහන්සේ නමක් මේ දහසකුත් බෞද්ධයන් වෙනුවෙන් සදහවත් බෞද්ධයන් වෙනුවෙන් වන්දනාමාන කරන්න සෑදෙන කටයුතු අපේ හඳුනන්නේ අපි කෙටියෙන් පොඩ්ඩක් ඒ වැඩ කටයුතු පිළිබඳව කතා කරමු. ඇත්තටම අපි දැන් ඔබතුමා කිව්වොත් මගේ පුද්ගලික Facebook ගිණුමේ මගේ මැසෙන්ජර්ස් එක බැලුවොත් පින්කම් තමයි ඔක්කොම තියෙන්නේ. يعني ඒ තරම් පින්කම් තොගයක් තියෙනවා ඉල්ලීම් කරපුවා. ඇත්තටම මට එහෙම මේ කරන්න මුදල් නැහැ. ඉතින් මට එන මුදල සතියට එන ගාන මම අනිත් පැත්තට ආයි පින්කම් බාරගෙන එහෙම දැන් මේ අවුරුද්දටම මම පින්කම් බාරගෙන ඉවරයි. ඒක සමහර අවස්ථාවල හාමුදුරුවෝ කියලා එවන කතා දාන ටික නැහැ, ධර්මශාලාවක් නැහැ, වැසිකිළියක් නැහැ. ඇත්තට මේවා දැක්කහම මට يعني අපි දියුණු සමාජයේ ඔව් සල්ලි තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද? හැබැයි මේ මිනිස්සු තියෙන තැන් වලටම දෙන්නේ. ඔබට අවවාදයක් දෙනවා ඔබට පුළුවන් නම් ඔබ ඇත්තටම මේ වගේ දුප්පත් විහාරස්ථාන මේ වගේ තැන් වලට උදව් කරන්නේ ඒක මහා පිනක්. ඒකට මේ කරන ක්‍රියාවලියත් ওই චෛත්‍යයත් විශේෂයෙන්ම ගලෙන් බිඳුන ප්‍රදේශයේ මතක විදියට එගොඩ වැව හෝ මෙගොඩ වැව විසුද්ධාරාමේ මට මතක ඒකේ පන්සලට තමයි අත්‍යවශ්‍ය වෙලා තිබිලා අපිට ඉල්ලීමක් කළා. ඉතින් මම කිව්වා මට එහෙම ලොකු මුදලක් බෑ. හැබැයි මම යම් මුදලක් ඒකෙදි මම බාරගත්තා ලක්ෂ 30ක්. ලක්ෂ 30ක් මම ඔබ වහන්සේට කොහොම හරි දෙන්නම්. ඒකට අනිත් මූල්‍යමය දායකත්වයේ ගමේ පිරිසත් එකතු කරගෙන අපි දන්න අය සම්බන්ධ කරලා දෙන්නම්. එතකොට ඒ කටයුත්ත සිද්ධ කළා අවුරුද්දක් වගේ ඇතුළත ශාසනයට පූජා කරන්න කියලා. ඒ කටයුත්ත වෙනුවෙන් තමයි මේ පින්කමත් මම කරන්නේ. يعني මේ නැත්තම් කෙනෙක් කියන්න පුළුවන් ඔන්න තෙල් විකුණනවා, තෙල් බිස්නස් කරනවා, සම්මා තෙල් කියලා ආවා. ඊට පස්සේ අපි මම හිතන්නේ ජනවාරි 15 පෙබරවාරි 25 දුන්න වෙසමුනි රාජ්‍ය තෛලයට කිව්වා පොල් තෙල් බවුසර් ගණන් බෙදුවා කියලා. ඒ වගේ චෝදනා ගොඩක් කරනවා. හැබැයි චෝදනා කළාට මම කිසිම දෙයකට සැලෙන්නේ නැහැ. මොකද මම අතහැරීම කියන එක හරි සරලව ප්‍රායෝගිකව පුහුණු කරලා තියෙන්නේ. ඒ නිසා මේ තෙල් එක දෙන්නේ විශේෂයෙන්ම මම ඒ චෛත්‍ය හදන එකට මූල්‍යමය දායකත්වයට අවශ්‍ය ලක්ෂ 30 ලබා දීම කරන්න. ඒතකොට ඔබ මේ තෙල් එක ගන්නවා නම් ඒ මුදල මගේ සුඛ විහරණයට නෙමෙයි. අපි මේ චෛත්‍ය විවෘත කරන දවසෙත් වැඩසටහනක් කරලා දාමු. ඔබ දැකලා බලලා සතුටු. පැහැදිලිවම ඔබට මේ දර්ශන දැක බලා ගන්න පුළුවන් ගෞරවනීය කැලේකම රතන විසුද්ධි පොඩිවේද හාමුදුරුවෝ ඒ වගේමයි ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ඒ මුල්ගල් තැබීමේ කටයුතු සිදු කරන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් ගෞරවනීය මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා සිදු කරමින් තමයි ඒ කටයුත්ත සිදු කරේ. ඉතින් එවන් වූ කටයුත්තේ ඉදිරියට ඒ පියවර තවදුරටත් යන්න තමයි මේ අද දවසේ කැලේකම රතන විසුද්ධි පොඩිවේද හාමුදුරුවෝ තව වැඩ කටයුත්තක් සූදානම් කරලා තියෙනවා. ඔන්න ඔබ දන්නවා එහෙනම් ගෞරවනීය කැලේකම රතන විසුද්ධි පොඩිවේද හාමුදුරුවෝ දිව්‍ය රාජ තෙල තමයි නැවතත් ඔබට ලබා දීමට සූදානම් වෙලා ඉන්නේ. හොඳයි. එවනම් ඉතින් ඔන්න ඔබ ඔක්තෝබර් මාසයේ 3, 4, 5 මේ දින තුනේදී කඩවත සුවත්මා වෙදමැදුරේදී ගෞරවනීය කැලේකම රතන විසුද්ධි පොඩිවේද හාමුදුරන්ගේ දෑතින්ම මේ දිව්‍ය රාජ තෙල ලබා ගන්න පුළුවන් සුරයක් පමණක් අරගෙන එන්න. ඒ වගේම උන්වහන්සේ සාධාරණ මුදලක් පැහැදිලිව සඳහන් කළා රුපියල් 10000ක මුදලකට තමයි මේ ලබා දීම සිදු කරන්න කියන එක.